වෙල්කම් බැක් ටු ඔටෝ ඇඩ්වයිසර් YouTube channel. අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ දකින්න හම්බෙන මිනි කාර්ස් කැටගරි එකේ තවත් එක් කාර් එකක් ගෙන. ඒක තමයි Daihatsu Mira. මේ Daihatsu Mira මේ කාර් එක ජපාන් නිෂ්පත්ත කාර් එකක්. අපි බලමු මුලින් මේ කාර් එකේ මොනවද තියෙන types. ඊට අමතරව engine capacity එක කොහොමද, transmission කොහොමද, ඊට පස්සේ fuel economy එක කොහොමද, අනිත් features මොනවද කියලා ඒ type එකෙන් type එක අනුව. මුලින්ම ගත්තොත් එහෙම මේ Daihatsu එක අපිට බලා ගන්න පුළුවන් මේ මෙන්ෂන් කරලා තියෙනවා. මේ Daihatsu Mira එක පටන් ගන්නේ yen 9,92,200කින්. එතකොට අපිට බලන්න පුළුවන් මෙතන අපි ආවොත් එහෙම අපිට තියෙනවා මෙතන ග්‍රේඩ්ස් තුනක් බලා ගන්න පුළුවන්. අපිට G ග්‍රේඩ් එක තියෙනවා, X ග්‍රේඩ් එක තියෙනවා, L ග්‍රේඩ් එක තියෙනවා. ඊට අමතරව අපිට තව ග්‍රේඩ්ස් දෙකක් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපිට තව එක ග්‍රේඩ් එකක් බලා ගන්න පුළුවන්, B ග්‍රේඩ් එක. රයිට්. මේකේ අපිට මේ B ග්‍රේඩ් එක තමයි 9,92,200කින් පටන් ගන්න. අපිට ගත්තොත් එහෙම මේකේ highest grade එක වෙන්නේ G grade එක. මේක පටන් ගන්න yen 13,20,000කින්. එතකොට අපි බලමු මේ ග්‍රේඩ්ස් වලට අනුව මොනවද මේ වගේ තියෙන ෆීචර්ස්, ඇයි මේ වගේ මිල ගණන් වෙනස් වෙන්නේ, ෆුවල් ඉකොනොමි එක කොහොමද කියලා. අපි මුලින්ම ගමු G grade එක. G grade එකේ බැලුවොත් එහෙම අපිට පේනවා මේකේ අපිට බලා ගන්න පුළුවන් මේ alloy wheels මේ තුනේම මේ වාහන කැටගරිස් ඔක්කොගෙම ගත්තම මේ alloy wheels වල වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රීමියම් ලුක් එකක් තියෙන විදිහට දීලා තියෙනවා. ඊට අමතරව ලීටරයට කිලෝමීටර් 25.0ක්. ඒ කියන්නේ ලීටරයට කිලෝමීටර් 25ක් වැඩ කරනවා කියලා තියෙනවා. ඊට අමතරව 4 wheel drive එකකුත් වෙනවා මේකේ, මේ G grade එකේ. ඒ 4 wheel drive එක ලීටරයට කිලෝමීටර් 23.2ක් වැඩ කරනවා කියලා කියනවා. X grade එකට આવොත් අපිට මේකේ ස්ටාර්ටින් ප්‍රයිස් එක විදියට yen 11,79,200ක් තමයි පෙන්වන්නේ. මේකෙත් අර අපි G grade එකේ කතා කරපු විදිහටම මේකෙත් 2 wheel drive එක කට්ටිය කියන ලීටරයට කිලෝමීටර් 25ක් වැඩ කරනවා කියලා, 4 wheel drive එක ලීටරයට කිලෝමීටර් 23.2ක් වැඩ කරනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට තව grade එකක් බලගන්න පුළුවන් L grade කියලා. මේ L grade එක පටන් ගන්න yen 10,1000කින්. 10කින් තමයි පටන් ගන්න. අර විදිහෙම තමයි අපිට ලීටරයට කිලෝමීටර් 25ක් බලා ගන්න පුළුවන් 2 wheel drive එක. ඊට අමතරව 4 wheel drive එක ලීටරයට කිලෝමීටර් 23.2ක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ ගත්තොත් B grade එක, මේක තමයි බේසික්ම මොඩල් එක. ඒකෙත් අර විදිහමයි ඒ ෆීචර් මේ ඒ fuel consumption level එකම ඒ කට්ටිය මේන්ටේන් කරලා තියෙනවා. හැබැයි මේකේ exterior එක වෙනස්. මෙතන මේ side mirrors, ඊට පස්සේ මෙතන rims, ඒ දේවල් වෙනස්. අපි බලමු මේ එකින් එකට ගිහිල්ලා මොනවද මේ වගේ තියෙන වෙනස්කම්, මේ වගේ මිල ගණන් කොහොම වේද කියලා ලංකාවේ මුදලින්. රයිට්. මුලින්ම අපි බලමු G grade එකයි X grade එකයි ගත්තොත් එහෙම අපිට බලමු වෙනස්කම් මොනවද තියෙන්නේ. අපි රයිට් අපි G grade එකයි X grade එකයි දාගත්තා දැන්. මේ අපි බලමු මේ G grade එකේ X grade එකේ තියෙන වෙනස්කම් මොනවද කියලා. G grade එක ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ඉන්ටීරියර් එක මුලින් බැලුවොත් එහෙම ඉන්ටීරියර් එක මෙන්න මේ වගේ ඉන්ටීරියර් එකක් තියෙන අපිට පේනවා. මෙතන ඩිජිටල් මීටර් එකක් තියෙනවා. ඊට පස්සේ 2 tone colors front seats ඇවිල්ලා තියෙනවා. ඩෑෂ්බෝඩ් එකත් 2 tones තියෙන්නේ. ඊට අමතරව මෙතන GA shifter එක තියෙනවා. මෙතන climate control එක තියෙනවා. මේ දේවල් මේ G grade එකේ බලා ගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් අපිට G grade එකේ අපිට colors බලා ගන්න පුළුවන්. colors අපිට තියෙනවා colors වර්ග 8කින්. මේක colors වර්ග 8ක් තියෙනවා කියලා කට්ටිය මෙන්ෂන් කරලා තිනවා. මේ colors වල නම් ඒ කට්ටිය මං හිතන්නේ දාලා eyebrow grade and colors අපි බැලුවොත් එම තියෙනවා. right. colors වර්ග 8ක් තියෙනවා. ඒ වගේ colors වල නම් දාලා නැහැ. main equipments විදිහට ගත්තොත් එහෙම 14 inch aluminium alloy wheel එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන අපිට digital meter එකක් තියෙනවා. මෙතන LED headlamps තියෙනවා. low high beams manual leveling function එකක් තියෙනවා මෙතන. ඊට අමතරව අපිට automatic air conditioner push type කියලා තියෙනවා මෙතන. push type automatic air conditioner එකක් තියෙනවා. ඊට පස්සේ auto reactable මේ door mirrors තියෙනවා. ඊට පස්සේ key free system එකක් විදිහට මෙන්න මේ විදිහට key එකක් නැතුව remote එකකින් මේක ඔපරේට් කරන්න පුළුවන් විදිහට මේ features ටික මේ අපිට G grade එකේ ගත්තොත් බලා ගන්න පුළුවන්. G grade එක තමයි අපිට දැනට තියෙන highest grade එක. මේක yen 13,20,000ක් වෙනවා. එතකොට මේක ලංකාවේ මුදලින් සාමාන්‍ය 73කට වගේ මුදලකට
ගන්න පුළුවන්. එන මං කියන්නේ පර්සනල් ඉම්පෝර්ට් කරලා 73ක් 74 මුදලකට වගේ ගන්න පුළුවන් මේ වාහනය. ඊට පස්සේ අපි බලමු මේ G එකත් එක්කම පොඩි ප්‍රයිස් ඩිෆරන්ස් එකක් තියෙන X එක. X එක ගත්තොත් එහෙම X එක පටන් ගන්නේ yen 11,79,200කින් මේ 2 wheel drive එක. මේකෙත් අපි ගත්තොත් අර මේ අපි බලමු මේ G එකේ විදිහටම අපිට තියෙනවා මේ ඒකෙත් X එකෙත් අපිට 14 inch alloy wheels තියෙනවා, hub caps. අතන මේ alloy wheels නෙවෙයි, sorry. මෙතන hub caps තමයි තියෙන්නේ. මේක තමයි aluminium alloy wheels එන්නේ. අරකේ මේ alloy wheel එකක් එන්නේ. ඒක කෙලින්ම නිකන් අර plastic hub caps විදිහට තමයි එන්නේ. ඊට අමතරව මෙතන අර අපි කතා කරගත්තු G එකේ විදිහටම LED headlamps තියෙනවා. ඊට අමතරව digital meter එක තියෙනවා. හැබැයි මේකේ keyless entry එකක්, මේකේ තියෙනවා keyless entry එකක්. හැබැයි මේකේ key එකක් එක්ක තමයි එන්නේ. ඉලෙක්ට්‍රිකල් රියක්ටබල් ඩෝ මිරර්ස් තියෙනවා අපි කතා කරගත්තු G grade එකේ වගේම. හැබැයි මේකේ manual air conditioner dial type එකක් තමයි එන්නේ. හැබැයි අපිට G grade එකේ වැළුවොත් එහෙම පේන විතර digital විදිහට එන්නේ. මේකේ එන්නේ manual විදිහට තමයි එන්නේ මේ X grade එක. අතන මේ වාහන ගත්තොත් එහෙම මේ X එකයි G එකයි ගත්තොත් මේ දෙකේම engine capacity එක 660cc. මේ engine capacity එක 660cc. CVT gearbox එකක් තමයි තියෙන්නේ. CVT gearbox එකක් තමයි දෙකේම තියෙන්නේ. ඊට අමතරව අපිට බලන්න පුළුවන් L grade එක. L grade එක ගත්තොත් එහෙම L grade එකත් අපිට කලර්ස් බලා ගන්න පුළුවන්. කලර්ස් 7ක් බලා ගන්න පුළුවන්. අපිට හැබැයි G එකේ කලර්ස් 8යි, X එකේ කලර්ස් 8යි. හැබැයි L එකේ කලර්ස් 7යි බලා ගන්න පුළුවන්. L එකේ කලර්ස් 7යි. මේකත් මේකේ ඉන්ටීරියර් එකයි එක්ස්ටීරියර් එක ගත්තොත් එහෙම දැන් X එකේ අපිට ඉන්ටීරියර් එක X එකේ G එකේ අපිට two tone ඉන්ටීරියර් එකක් තමයි තිබ්බේ. මේ හැබැයි L එකට ආවට පස්සේ මේ අර ප්‍රයිමරි ලුක් එකක් එක්ක නිකන් fully black dashboard එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ ගත්තොත් එහෙම දැන් අපි G grade එකයි X grade එකේ 14 inch alloy wheel 14 inch hubs cups ඊට පස්සේ G එකේ alloy wheels තිබ්බ. හැබැයි මේකට ඉදි රෝදේ පොඩ්ඩක් පොඩි වෙලා මම හිතන්නේ මේ rim size එක පොඩි වෙලා 13 inch hub cups තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව මේකේ LED headlights නෑ. මේකේ තියෙන්නේ halogen headlamps තමයි තියෙන්නේ. digital meter එක තියෙනවා. ඊට අමතරව manual air conditioner එක තියෙනවා. මේක අර auto reactable doors නෙවෙයි, අර foldable මේ door mirrors තමයි තියෙන්නේ මෙතන. foldable door mirrors තියෙනවා. keyless entry එකටත් දීලා තියෙනවා. මේකේ ටිකක් අර G එකයි X එකයි ගත්තාම පස්සේ පොඩක් මේ බේසික් විදිහට තමයි මේක ගොඩක් තියෙන්නේ. කියන්නේ ලොකුවට ෆන්ක්ෂනලිටිස් මොකුත් දීලා නැහැ. කලර්ස් එකක් අඩු කරලා තියෙනවා මේ කට්ටිය. අපි ඊට පස්සේ බේසික්ම මොඩල් එක ගත්තොත් එහෙම බේසික්ම මොඩල් එක B එක. B එකේ අපිට ගත්තොත් එහෙම මේකේ කලර්ස් තුනයි අපිට දකින්න ලැබෙන්නේ. අපි L එකේ විදිහටම තමයි ඩෑෂ්බෝඩ් එක සිංගල් ටෝන් එන්නේ. ඊට අමතරව කලර්ස් තුනයි. 13 inch steel wheels තමයි තියෙන්නේ. මේකේ caps මුකුත් නැහැ. ඊට පස්සේ halogen headlights, foldable door mirrors. ඊට පස්සේ අපිට display එක අපේ අර GXL ඔක්කොගෙම තිබ්බ විදිහට මේකෙත් ඒ විදිහටම තියෙනවා. manual air condition එක තියෙන්නේ. control එක. ඊට පස්සේ keyless entry එක තියෙනවා. ඔය ටික තමයි මේ Daihatsu Mirai එකේ තියෙන දේවල් සහ features. ඒක තුන මේ grades අතර ගත්තට පස්සේ එතකොට මේ වාහන අපි ඔක්කොගෙම බැලුවොත් මේ වාහන G එක වුණත් X එක වුණත් L එක වුණත් B එක වුණත් මේ ඔක්කොගෙම තියෙන්නේ 660cc එන්ජින් එකක්. මේ ට්‍රාන්ස්මිෂන් එක CVT එන්නේ. මේ දෙක ඔක්කොගෙම බලා ගන්න පුළුවන්. 2 wheel drive බලා ගන්නත් පුළුවන්, 4 wheel drives බලා ගන්නත් පුළුවන්. ওই විදිහට තමයි මේ Daihatsu එක ගත්තොත් එහෙම ඕවරෝල් සාමාන්‍යයෙන් මේ highest grade එක ලංකාවේ මුදල් 72 74 ඉඳලා lowම grade එක ලක්ෂ සාමාන්‍ය 60 59 වගේ වෙනකන් තමයි මේ වාහනේ රේන්ජ් එක තියෙන ලංකාවේ මුදලින් ගත්තොත් එහෙම. මේ සමහරක් වෙලාවට ඔය ගොඩක් පර්සනල් ඉම්පෝර්ට් කරන්න නැත්නම් සේල් වල ගිහිල්ලා බැලුවොත් එහෙම නම් ඊට වඩා ලොකු මුදලකට මේක අලෙවි කරන්න දාලා තියෙනවා. පර්සනල් ඉම්පෝර්ට් කරනවා නම් මෙන්න මේ වගේ ප්‍රයිස් රේන්ජ් එක තමයි යන්නේ. අපිට බලා ගන්න පුළුවන් මේ වගේ. දැන් අපිට fuel consumption එක ගත්තත් ඔක්කොගෙම එකම විදිහයි 25යි 2 wheel drive එක 4 wheel drive එක 23යි. ඔය විදිහට තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඕවරෝල් ගත්තම මේක නේ ලයිට් weight කාර් එකක්.
ලංකාවේ සාමාන්‍ය මිනිස්සෙක්ට afford කරන්න පුළුවන් කාර් එකක්. ඉස්සරහට අපි තව රිවිව් වලින් මේ ඉස්සරහට අපි තව කරන වීඩියෝස් වලින් බලමු අපි මොනවද තියෙන කාර්ස් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුණ කාර්ස් ඒ වගේ තියෙන ෆීචර්ස් මොනවද කියලා තියෙන වීඩියෝස් ටිකක් අපි සීරීස් එකක් අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එක හොඳයි නම් channel එක subscribe කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.